කොහොමද හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. So you're watching my space in Europe channel. මේ තියෙන්නේ ගිය සතියේ මගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් ඒ vlog එක දැන් මේ පොඩ්ඩක් පහලට යනවා. අද මගේ දවස අමතක නොවන දවසක් කරගන්න පොඩි මතකයන් ටික එකතු කරගන්න. අපි බලමු කොහොම වෙයිද කියලා. ආය අවුරුදු 10කින් විතර මේ ටික බලලා මට සතුට වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. 조금 미소에 설레는 마음 따뜻한 심리 실수다微笑和我悸动的心 햇살처럼 따뜻한 너의 눈빛 요양光把温暖的你的眼神 우리 처음 만난 그 순간부터 从我们初次相遇的 ඉතින් හිතුවත් නැති වෙලාවක මේ gift එක හම්බ වුණේ. මම ඒකට හස්බන්ඩ්ටයි මගේ දුවටයි thank you කියලා කියනවා. මොකද දුව හරිම excited හිටියේ. යාට දැන් මන්ට මේ gift එක දීලා මාව surprise කරන්න. ඉතින් එයාට මම ගොඩාක් thank you කියනවා. මොකද එයා තමයි මේ හැම දෙයක්ම හස්බන්ඩ් එක එකතු වෙලා arrange කරලා කතා කරලා එයා තමයි මේ හැම දෙයක්ම කරේ. ඉතින් කේක් එකක් හැමදේම කරේ යා. ඉතින් ඒක නිසා මම එයාට තමයි ගොඩක්ම thank you කියන්න ඕනේ. හස්බන්ඩ්ටත් එයා මෙහෙම කරමු කීකි දැන් හස්බන්ඩ්ටත් කියලා මේ යාට ඕන විදියට තමයි හැමදේම වුණේ. ඉතින් මම එයාට මුලින්ම thank you කියනවා. ඒ වගේම හස්බන්ඩ්ටත් මට මේ gift එක අරන් දුන්නට thank you. මට විශ් කරපු හැමෝටම ගොඩාක් thank you. ඉතින් දැන් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ හිල්ටන් එකට. අපි යනවා බුෆේ එකට.
ඉතින් අපි ගිහින් බලමු මෝල්ටවල් හිල්ටන් එකේ කෑම කොහොමද කියලා, රසයිද කියලා. අපි ආවේ ඕෂනා කියන සීෆුඩ් රෙස්ටොරන්ට් එකට. මොකද මම කැමති සීෆුඩ් කන නිසා අපි සීෆුඩ් රෙස්ටොරන්ට් එකට ආවා. නමුත් කියන්න තරම් ලොකු සීෆුඩ් වෙරයිටි එකක් නම් තිබුණේ නැහැ. හැබැයි කෑම හොඳයි, නරක නෑ, හොඳයි. සාමාන්‍යයෙන් ලොකු වාව් එකක් නෑ, හැබැයි හොඳයි. මං කැමතිම ඩෙසර්ට් ස්ප්‍රෙඩ් එකට. ඩෙසර්ට්ස් නම් හරිම රසයි, හොඳටම තිබුණා. ඒ වගේම තමයි සූෂිත් තිබුණා, එක එක ජාතියේ සූෂි. මං ගොඩක්ම සූෂි කන්න කැමති නිසා මම ගොඩක්ම කෑවේ සූෂි විතරමයි ඇත්තටම. හැබැයි මට මේ වීඩියෝ එකේ නම් රෙකෝඩ් කරගන්න බැරි වෙලා තියෙනවා සූෂි ස්ප්‍රෙඩ් එක.
එහෙනම් ආයෙත් කියනවා මට විශ් කරපු හැමෝටම ගොඩාක් thank you. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ciao ciao.